මල්ලි අපි ආවා දන්සල් අදින්න කියලා හිතාගෙන එන අකර තැබ්බ ගොඩකට මුහුණ දුන්නේ. හරි මේ අපේ දන්සල් ටීම් එක. අපිට ඔතන දන්සල් අයියෝ කොහමද දාන්නේ? Why are you gay? කොහමද දාන්නේ? කොහමද මන් දන්නේ? මේ මොකක් අපිට 14ක් විතර ඇඳලා. ඔව් 15 වෙනි මේ දන්සල තියෙන්නේ ඈ. ඔන්කේ. නෑ උදේට. වටයක් ගහන්න. ඉතින් දන්සල් තියෙන පැත්තකින් තමයි. ඇවුලද? මම ලොකු ළමෙක් බං. ඇවුලක් නෑ බං උඹට. ඇවුල තියනවද? ඇවුල නෑ. කැපුවා මම. කැපුවා. එන්න රැවුල. මෙන්න රැවුල අම්මා. නිකමනි දපා මචං මේ දන්සල් දීපුවා දන්සල් දීද මේ බෑක් කැමෝ ඉතින් මේ බෑක් කැමෝ 0.1 ආ එන්න ඔය ඒ වහර වයිඩ් දාලා දිනා අනිත් කැමරාව මෙහෙම ගාලා දිනා වයිඩ් දාලා දිනා උඹ කියන්නේ මයි දන්සලක් තියෙනවා තාම මේ පොඩි පොඩ්ඩක් පෝලින් නැති දන්සල් පවතින්නේ නැහැ උඹලා අහගනි. කලයක් මත් තියන්නේ. ඔය දාන්න එපා ඇත්තටම. Thank you. බුක්සරණයි. ගයිස් අපිට සෙට් වුණා කවුද? කෑල්ලක් කියලා. එයා රෝස පාටයි. She's pink color. But the thing is, මොනවාරි අපේ vlog එක සාර්ථක කරගන්න අපි pink එක දානවා. pink එක අපි මේකට දානවා. අरे pink එක බලාගෙන ඇති. ඒක ලයික් කරන්න හරි. pink එක මේක ලයික් කරන්න. ඔය ළමයට කිරිදුන කියලා. අපිට ඉස්සරහින් දන්සලක් පේනවා ගයිස්. අපි ඒක පදින්න කියලා තමයි යන්නේ. අන්න පුළුවන් ගේ දන්නේ නැහැ. මේ හම්බෙත් එකට මුකුත් කියන්න එපා. මේ මෙච්චර හම්බුනේ. ඒලෙන් මත්කරුන්ගේ මොලේ. ඔතන ආවස්තිය පිළිවෙලකට තරම්. කොමත් ගන්නේ පණන් ගන්න ඒවා. පොඩි සාකම්පත් අපි ආව දැන් මොකේද දාවේ මොනවද සිසිල් පෑන් සිසිල් සම්පල් පාන් සමකින් සංගුයි මම දන්නේ බීමයක් තියනවා දැන් සිසිල් පෑන් මගේ කොළිය බලන්න සිසිල් පෑන් සමගින් බනිස් අයියෝ හැමතැනම මොකද්ද බං ආවහලෝ අපි නම් අරගෙන හම්බෙමු අපිට ඕනේ ආවේ දන්සල් අපි යනවා වෙස්සිදා එවනක් කරි ඇස්සේ දාන්සල් නේද අපිට පොඩ්ඩක් නේ බා මේ අම්මට සංකී ස්පොන්සර්ද මේ excuse me Andy
අන්න හොර සුරු සිනා බෝඩින් බැන්නා බෝඩින් ගයිස් මම අක්කගේ නෙට්ටක් දුන්නා බයික් එකක් ගන්න ඉතින් පොසෝ පුරේ බයික් එකක් ගන්නනේ බයික් එක වලක වැඩිච්චක් ගන්න මට හරි සතුටුයි පාලක නෙමෙයි අර පේපර් එකට පෙරලා අතවහම ඕක නවත්තුවා දුන්නත් මට කිව්වා මම දෙකක් කරන් දෙනවා බල මේ මෙහි ලිබරල් වාදී ඒයෝ වස්සා ෆ්‍රෙන්ඩා පොඩ්ඩයි ඉඳලා ඔව් මම දන්නවද කටගනි කෝ අල්ලපල්ලා මට නිකුණ අද මේක අල්ලනවා කාලත් ඉවරයි මේ පෙරේදී නේ කොහමද තියපන් ඕක මේ හනුල මහත්තයෝ තියපන්කෝ අධ්‍යයක් විදිහට තියපන් හරිද හරි ඊමේල් තියලා දැක්කා සිසිපෙන් සංකද ආමක කෙටි යා යුතු මග බොහෝයි Stop it. Get some help. අරනාගද වැටවුවගේ guys යන පවුල්නේ මේ මට ඉතින් දෙන්න අපෙන් දෙන්නම පොලිම තියෙනවා වහිනවනේ පොඩ්ඩක් අන්නනවා දැස්සේ මම කිම් ජෝන් උන්ව එලෙකට වෙදිලා කවුද කිම් ජෝන් Heel dansala. මේකට අර පැත්ත බලන්න. අපි මොකද තව දාන්සලා පව කරන් ආවා. ඒක කන්නේ අපි. මේ මොකටද ඉන්නේ කියලා දාන්නද කට්ටිය. 5000 සමුද්‍රය. රයිස් ඩාන්සර් එක පොලි. අකිනේ. මේ පොලිම ගැන දැක්කම මොකද්ද කියන්නේ? යනවා. අකිනේ සික්කක්. අවේ ඔයද පොලිමේ යනවා. පොලිමේ අන්තිමට මම යන්නේ කොටම ගෙදරට ගාන ගිහින් දෙනවා බං. ඊයේ තොරවන්න බණ. රයිස් කෝල් නැති මේ ලංකාවේ ඔන්ටර්ප්‍රෙනර්ස්ලගේ අදහස්. සමනින් බින්ද රටක මෙහෙම දෙයක් බලාපොරොත්තු වෙන වී කොහොමද නේ අනිවාර්යයෙන් අපි පොලිමේ කොයි හරි දින්නේ නැයිනේ සමන්තික ඈ සමන්තික අපි ගොඩක් දුර ගද ආමක කෙටි යා යුතු මග බොහෝයි දුරයි අපි පොලිමේ ගොඩක් දුර ඇවිල්ලා ඉන්නේ තාපො දුරයි දැන් කාලා යනවනේ තියෙන්නේ පපඩුනේ මසුයි තාලිප්පුයි කොළ මැල්ලෝ කෙසෙල් දින අර මේ වැඩිද මේ සෝෂල් මීඩියා ආපු එක නම් බලන්න මේ ඉන්න අපි අඳුරන ඇන්ටි කෙනෙක් ඉන්නවා මට දාන ඉඳ පේන්නේ අපි කියන්න මේ නිහන්න බොරු වංචා නැහැ අනිවාර්යයෙන්
යන්න බෑ මං ඔඩු ඉතකර ගහනවා අපි සූදානම් වෙන්නේ කේල් මන්දිරය ඇතුලෙන් යන්න බම්බා එදින්න කිසල් මන්දිරේ මහා කිසල් මන්දිරේ පල්ලේ තදපති ඔයිස් කියලා දාන්සරෙන් කාලේ ඉවරයි තොරණ වෙනවා තොරණ මරසේ තොරණක් පෙන්නන්නද ඔයාලා තොරණක් එනවා ඒක ගමනාගමනේ යන මට සිංහල සුදු පුතා තොරණ තොරණක් යනවා හරි බන්දනා ගමනක් දුවදුනේ සාදු මේ උඹ නෑනේ සෝ ගයිස් අපි නම් කොහොමද අපි කොහොමද මේ කොහොමද සමාධි මාත්‍ර දාන්නේ ඔව් අපි කොහොමද මේ ප්‍රතිපත්තියක් තියෙන මිනිස්සෙක් ඇටියට අපි එහෙම නෑ මේ අර බල්ලේ හින්දානේ ඊඩේක බල්ලේ හින්දා නුඹ කොහොම කියන්නේ එහෙම කියන්න එපා ගාඩිය නරකට මේ තව එකක් තියෙනවා පෙන්නන්න මේක තමයි තොට ළඟ තොරණ තොට ළඟ වුණාට මට ළඟ නෑ ඒක තමයි සසුන බැබලේවා සසුන බැබලේවා හිටගෙන මගදී අපි නැවතුවේ මොනවා කරන්නද මේ අපි ආවේ කාලා බීලා සතුටින් යන්නේ